ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක් ගැන. විශේෂයෙන්ම වාහනයක් පදවන්න අලුතින් ඉගෙන ගන්න කෙනෙක්ට මේක හරිම වැදගත්. ඉන්ධන ගහනකොට එන්ජින් ඕෆ් කරන්න කියන නීතිය. ඒක නිකම්ම නීතියක් නෙවෙයි. ඒ පිටිපස්ස තියෙන බරපතල හේතුව මොකක්ද කියලා අපි අද හරියටම තේරුම් ගමු. ඇත්තටම කවදා හරි ඔලුවට ඇවිල්ලා තේනවද ඇයි මේක මෙච්චරටම සැර නීතියක් වෙන්නේ කියලා? අපි හැමෝම මොක කරනවා තමයි. ඒත් හේතුව මොකද්ද? හරි අපි දැන් බලමු මේකට ඇත්තම හේතුව මොකද්ද කියලා. හරි මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ පෙට්‍රල් වලම ස්වභාවය ඇතුලේ. මුලින්ම අපි ඒ ගැන තේරුම් ගන්න ඕන. මෙන්න මේකයි වැදගත්ම දේ. පෙට්‍රල් කියන්නේ දියරලක් විතරක් නෙවෙයි. ඒක වාෂ්ප වෙනකොට අපේ ඇස්වලට පේන්නේ නැති ගෑස් එකක් වාෂ්පයක් විදියට වාතයට එකතු වෙනවා. අන්නේ නොපෙනෙන වාෂ්පය තමයි අතිශයින්ම භයානක. පොඩි ගිනි පුපුරක් ඇති එකපත්තු වෙන්න. ඉතින් අපි වාහනේට ඉන්ධන පුරවනකොට අර ෆියුල් පම්ප් එක වටේම තියෙන වාතය මේ ගිනිකණ්ඩ සුළු පෙට්‍රෝල් වාෂ්පයෙන් පිරලා යනවා. දැන් හිතා ගන්න පුරුවන්නේ ඒ වෙලාවේ ගිනි පුපුරක් ඇති වෙන දෙයක් ක්‍රියාත්මක වෙන එක කොච්චර භයානකද කියලා. එහෙනම් ක්‍රියාත්මක වෙන එන්ජින් එකකින් කොහොමද ඔය කියන ගිනි පුපුර ඇති වෙන්නේ? අපි බලමු සාමාන්‍යයෙන් කරන මේ වැඩේ මහා විනාශයක් කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් ගැන. ඔන්න ඕක තමයි ඒ ප්‍රධාන අවදානම් තුන. අපි එකින් එක බලමු. හරි. අපි මුලින්ම බලමු පළවෙනි එක. ඒ කියන්නේ එන්ජින් මෙන්ම ගිනි පුපුරු එන්නේ කොහොමද කියලා. බලන්නකෝ. එන්ජින් ඔන් එකේ තියෙනවා කියන්නේ ඇතුලේ තියෙන විදුලි පද්ධතිය, ස්පාර්ක් ප්ලග්ස්, ඔල්ටර්නේටර්ස් වගේ දේවල් දිගටම වැඩ. ඒ වගේම හොඳටම රත් වුණ එක්සොස්ට් එකෙන්, ඒ කියන්නේ දුම් බටෙන් පුංචි ගිනි පුපුරක් එන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් කොහෙන හරි එන පොඩි ගිනි පුපුරක් ඇති අවට තියෙන පෙට්‍රල් වාෂ්පය එකපාරටම ගිනි ගන්න. හරි. අපි යමු දෙවෙනි කාරණේට. මේක ටිකක් සැඟවුණු අනතුරක්. ඒ තමයි ස්ථಿತಿ විද්‍යුතය. මේක හරිම සරල දෙයක්. එන්ජින වැඩ කරනකොට ඇතිවෙන කම්පනය නිසා වාහනයේ ලෝහ බදියේ පොඩි ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණයක් ඇති වෙනවා. හරියට අපි ප්ලාස්ටික් පනාවකින් ඔලුව පීරුවම කොණ්ඩයකට ඇදෙනවා වගේ දෙයක්. ඔන්න ඔය වාහනේ එකතු වුණු ස්ථಿತಿ විද්‍යුතය අපි පෙට්‍රල් ගහන ලෝහ නොසල් එක වාහනයට ලං කරනකොටම පුංචි ගිනි පුපුරක් විදිහට පනින්න පුරුවන්. ඒ පොඩි ගිනි පුපුර විතරක් ඇති මහා විනාශයක් වෙන්න. දැන් අපි යනවා තුන්වෙනි සහ හරිම තීරණාත්මක අවදානමට. මේක සම්පූර්ණයෙන්ම යාන්ත්‍රික දෙයක්. හිතලා බලන්නකෝ එන්ජින්ම ඔන් එකේ තියෙද්දි අත්වැරදීමකින් වාහනේ ගියර් එකකට වැටුනොත් මොකද වෙන්නේ? වාහනේ එකපාරටම ඉස්සරහට පනිනවා. එහෙම පැනලා ඉන්ධන පොම්පේ හැප්පිලා පෙට්‍රල් හැම තැනම ගිහින් හිතා ගන්නවත් බැරි අනතුරක් වෙන්න තියෙන ඉඩ කොච්චරද? තත්පර කිහිපයක පොඩි නොසලකිල්ලක් ඒකෙන් වෙන්න පුළුවන් විනාශයේ තරම තමයි මේ කියන්නේ. අපේ ජීවිතේ විතරක් නෙවෙයි අනිත් මිනිසුන්ගේ දේපල පවා නැති වෙන්න පුළුවන්. හරි අපි දැන් මේ හැම අනතුරකින්ම බේරෙන්න තියෙන සරලම පියවර ටික ගැන කතා කරමු. මේක හරියට ආරක්ෂක චෙක්ලිස්ට් එකක් වගේ. මේ දේවල් හරිම සරලයි. ෂෙඩ් එකට ඇතුළු වුණ ගමන් එන්ජින් ඕෆ් කරන්න, ෆෝන් පාවිච්චි කරන එකෙන් වළකින්න, දුම්පානය නම් කොහෙත්ම කරන්න එපා. වැඩේ ඉවර වෙලා ෂෙඩ් එකෙන් එළියට යන්න ලෑස්ති වෙනකම්ම එන්ජින් ස්ටාර්ට් කරන්න එපා. ඉතින් මේක එකපාරක් දැනගෙන අමතක කරන්න ඕන දෙයක් නෙවෙයි. මේක ජීවිත කාලෙම ආරක්ෂාවට හදාගන්න ඕන හොඳ පුරුද්දක්. වැදගත්ම දේ තමයි මේ දේවල් කරන්නේ ඇයි කියලා අපි දැනගෙන ඉන්න එක. එතකොට නීතියකට බය නෙවෙයි, තමන්ගේ සහ අනිත් අයගේ ආරක්ෂාව ගැන හිතලා අපි හැමෝම වගකීමෙන් වැඩ කරනවා. ඉතින් අන්තිමට මතක තියාගන්න ඕන දේ තමයි වාහනයක් පදවන හැම වෙලාවකම විශේෂයෙන්ම ඉන්ධන පිරවුම් හලකදී ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම තියෙන්නේ අපේ අතේ. ඒ නිසා හැම විටම ආරක්ෂිතව ඉන්න.